ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති මම මොකද්ද අද වීඩියෝ එකෙන් කතා කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන ඇප් එක ටෙස්ට් කරන්න පාවිච්චි කරන ඩිවයිස් එක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ Galaxy M04 ඩිවයිස් එකක්. ඉතින් මේක හරි low end ඩිවයිස් එකක්. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ ෆෝන් එකට කොහොමද අපි අද දාගන්න යන මේ අලුත් Gcam අප්ඩේට් එක වැඩ කරන්න කියලා. ඉතින් ඉස්සෙල්ලා මම කරන්නේ මගේ ෆෝන් එකේ ස්ටොක් කැමරා එකට යනවා. ඒ කියන්නේ ෆෝන් එකට වෙන ඩිෆෝල්ට් කැම් එකට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක එච්චර ක්වොලිටි යන්නේ නැහැ, ඩීටේල්ස් එහෙම අඩුයි. ඉතින් මම එක ෆොටෝ එකක් අරන් පෙන්නන්නම්. හරි, මේ තියෙන්නේ මම ගත්ත ෆොටෝ එක මගේ ස්ටොක් කැමරා එකෙන්. ඔයගොල්ලන්ට පේනවා ඇති low details තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කලර්ස් එහෙමත් අවුල්. ඉතින් මේ තියෙන්නේ මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන ඇප් එකෙන් ගන්න ෆොටෝ එකක්. හරි, මේ තියෙන්නේ මම මේ අද පාවිච්චි කරන ඔයගොල්ලන්ට කියලා දෙන්න යන ඇප් එකෙන් ගත්ත ෆොටෝ එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ ඩීටේල්ස් එක්ක ක්වොලිටි ෆොටෝ එකක් මේ ඇප් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේක Gcam නෙමෙයි, Gcam එකේ අප්ඩේට් එක. ඉතින් මම ඔයගොල්ලන්ට කම්පෙයාර් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ Gcam එකෙන් ගත්ත ෆොටෝ එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මගේ ස්ටොක් කැම් එකෙන් ගත්ත ෆොටෝ එක. ෆොටෝ දෙකේ වෙනස ඔයගොල්ලන්ට හොඳටම තේරෙනවා ඇති. හරි, ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න කොහොමද මේ LM cam එක ඔයගොල්ලෝගේ device එකට download කරලා install කරලා මේකට අවශ්‍ය කරන config file use කරලා ෆොටෝ එකක් ගන්න කියලා. ඉතින් අපි යම් වීඩියෝ එකට කොහොමද මේක ඔයගොල්ලෝගේ device එකට install කරගන්නේ කියලා බලන්න. ඉතින් වෙල්කම් කියලා ඔයගොල්ලෝම අදත් සාදරයෙන් පිළිගන්නවා Tech Buddy SL YouTube channel එකට. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මම කලින් පාවිච්චි කරපු මේ LM cam එක කොහොමද ඔයගොල්ලෝගේ device එකට download කරලා install කරන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ යන්න web browser එකකට ගිහින් ඉවරලා ඔයගොල්ලෝගේ web browser එකේ search කරන්න LMC 8.4 කියලා. ඉතින් ඒ විදියට සර්ච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ සර්ච් රිසල්ට් ටිකක් එයි. ඉතින් මම මේ ඔයගොල්ලන්ට පෙන්නන වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඔයගොල්ලන්ට link එක හොයාගන්න බැරි නම් මම පල්ලා description එකේ දාලා තියෙනවා link එක. ඒකෙන් යන්න මෙන්න මේ සයිට් එකට. හරි, ඉතින් මේ සයිට් එකට ආවම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා APK ෆයිල් ගොඩක්. ඉතින් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෙන්න මේ උඩම තියෙනවා APK ෆයිල් එක LMC 8.4 R18 F1 APK කියන ෆයිල් එක තමයි. එකපාරක් ක්ලික් කරාම නිකම්ම ඩවුන්ලෝඩ් වෙන්න ගන්නවා. ඉතින් ඔයගොල්ලෝගේ device එකට ඩවුන්ලෝඩ් කරගන්න අන්නේ ෆයිල් එක. හරි, ඔයගොල්ලෝ ළඟ පරණ Android device එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝගේ Android device එකේ තියෙන Android OS එක පරණ නම් මේගොල්ලෝගේ මෙතන උඩ තියෙනවා Gcam Hub කියන එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට යනකට එනවා. ඉතින් එතන තියෙනවා download කියලා section එකේ stable version Gcam for all device කියලා තියෙන එතන. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලෝගේ stable Gcam වගේ මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන පාවිච්චි කරන්න පුළුවන් Android 6 එකෙන් උඩ තියෙන ඕනම Android version එකකට ගැලපෙන විදිහට මේගොල්ලෝ මෙතන mod කරලා තියෙනවා Gcam ටික. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් පරණ device එකක් තියෙනවා නම් මෙන්න මේ Gcam ටික try කරලා බලන්න. ඉතින් ඔයගොල්ලෝ download කරගත්ත Gcam එක කොහොමද, එහෙම නැත්නම් LMC cam එක Gcam එකේ අලුත් update එක කොහොමද install කරන්න කියලා මම කියලා දෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ යන්න file manager එකට ගිහින් ඉවරලා ඉතින් මගේ file manager එක මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මට මෙතන පෙන්නනවා APK installation file කියලා මෙතනම තියෙනවා. ඉතින් මම මේක click කරගත්තාම මට පෙන්නනවා මගේ download කරගත්ත APK ෆයිල් එක මෙන්න මේ විදියට. ඉතින් මේ ෆයිල් එක එකපාරක් ක්ලික් කරාම නිකම්ම ඕපන් වෙලා ඉන්ස්ටෝල් වෙන්න ගන්නවා ඔයගොල්ලෝගේ device එකට. ඉතින් මේ විදියට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපි ඇප්ලිකේෂන් එක ඕපන් කරන් බලමු කොහොමද මේක යූස් කරන්න කියලා. හරි, ඉතින් ඇප්ලිකේෂන් එක ඔන් කරගත්තාම මෙන්න මේ විදියට access ටිකක් ඉල්ලන අය ටික ඕකේ කරලා ඉවරලා මෙන්න මේ විදියට එන්න. ඉතින් මේ තියෙන ඩිෆෝල්ට් කැම් එකෙන් ෆොටෝ ගත්තත් ඔයගොල්ලන්ට හොඳ ක්වොලිටි එකක් ගන්න පුළුවන්. ඉතින් මම මගේ කැම් එක තව ටිකක් ඉම්ප්‍රූව් කරගන්න ඕන හින්දා මම හදාගත්ත config file ටිකක් තියෙනවා. ඉතින් මම මේක config file එකක් import කරලා ඔයගොල්ලන්ට ෆොටෝ එකක් අරන් පෙන්නන්නම්. ඉච්චර ක්වොලිටි එකක් තියෙනවද කියලා.
ඉතින් ඔගොල්ලොන්ටත් මේ කොන්ෆික් ෆයිල් ටික ඕන්න මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ link එක. ඔයගොල්ලන්ට එන්න පුළුවන් එතනට ඇවිල්ලා. ඉතින් ඔයගොල්ලොන්ට මේ ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරලා අරගෙන ඔයගොල්ලොන්ගේ ෆෝන් එකට දාගෙන යූස් කරලා බලන්න පුළුවන්. ඉතින් මේකේ ෆොටෝ එකක් ගත්තාම පුංචි වෙලාවක් ගන්නවා ප්‍රොසෙස් වෙලා ලෝඩ් වෙන්න. ඒ මොකද මගේ තියෙන මේ ෆෝන් එකේ තියෙන චිප්සෙට් එක පොඩ්ඩක් පරණ හින්දා. ඉතින් ඔයගොල්ලොන්ගේ චිප්සෙට් එක ඒ කියන්නේ ස්නැප්ඩ්‍රැගන් වගේ රන් කරනවා නම් හොඳ චිප්සෙට් එකක් තියෙනවා නම් මේ ප්‍රොසෙස් එකට අග්ගලා කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මම මගේ සෙටින්ස් වලින් ගත්ත මේ කැම් එකෙන් ගත්ත ෆොටෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ HDR ලුක් එකක් තියෙනවා, හොඳ කලර්ස් තියෙනවා. ඉතින් මේ කොන්ෆිගරේෂන් ෆයිල් එක මම හදලා තියෙන්නේ iPhone වලට iPhone වල තියෙන කැම් ක්වොලිටි එක ගන්න පුළුවන් වෙන්න. ඉතින් 100%ක්ම මේ ක්වොලිටි එක ගන්න බෑ. ඒ වුණාට සාමාන්‍ය හොඳ ක්වොලිටි එකක් ගන්න පුළුවන් කියන කැම් එකට වැඩිය. ඉතින් හරි අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි channel එක subscribe කරන්න. ඉතින් bell notification එකත් on කරගන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙත් දවසක හම්බෙමු.